ඒ ගින්න ඒ නිරය කොහොමද? අල්ලදී තත්තර වල ලෆ්යිදා. අපේ හදවත් පිච්චෙන තරමට, හදවත් තුලට මේ ගින්නේ රස්නේ දැනෙන තරමටම ඒ ගින්නේ රස්නේ තියෙන. ඒකේ අර්ථය මොකක්ද? මෙතන සම්බන්ධයක් තියෙනවා. මේ පෙර කතා කරපු ක්‍රියාවල්, මේ හොමසා ලොමසා මුදල් තණ්හාව වෙන එකතු කරන හැම එකටම හේතුව හදවත. හදවත තමයි මේ වැරද්දට හේතුව. මේ වැරදි සියල්ල කරන්න හේතුව. එතකොට ඒ හදවතට අල්ලාහ් තාලා ආඛිරා දිනේදී පරමාන්ත දිනේ දඩුවම් දෙනවා කියලා සඳහන් කරනවා. ඒ හදවත දැනේ අෆීදා කියලා කියන එක සම්බන්ධව පොඩි විස්තරයක් තියෙනවා. දැන් මේ හදවතට අෆීදා කියන වචනයක් භාවිතා කරලා තියෙනවා. නවීන විද්වතුන් විශේෂයෙන්ම විද්‍යාව සයන්ස් එක දැන් කතා කරන ප්‍රධාන කාරණාවක් තමයි මේ අෆීදා කියන දේ. ඒ කියන්නේ හදවතට අරාබියෙන් කල්බ් කියලා කියනවා. ඒ කල්බ් එකට කුර්ආන් එක තුල අෆීදා කියලා සඳහන් කරනවා. මේ අෆීදා කියන එක මේ හදවත තුල අපිට තියෙන බ්‍රේන් එකක් සම්බන්ධ. ඒ කියන්නේ අපි තීරණය ගැනීමට යම් ආකාරණය යම් දෙයක් තීරණය කර ගැනීමට යම් දෙයක් තීරණය ගැනීමට ඒ අෆීදා එක තමයි ඉවහල් වෙන්නේ කියන සඳහන් වෙනවා. එතකොට ඒ අෆීදා එක නරක වෙන්න හොඳ නැහැ. නබිතුමාණන් හදීස් වල තියෙනවා මිනිසාගේ ශරීරයේ මස් පිටක් තිබෙනවා. ඒ නිවැරදුනේ නම් සම්පූර්ණ ශරීරෙම නිවැරදි වෙයි. ඒ නරක වුණේ නම් සම්පූර්ණ ශරීරෙම නරක වෙයි. ඒ තමයි අෆීදා එක. ඒ හදවත තීරණ ගැනීමට ඒ තමයි අපිට ප්‍රයෝගී වෙන්නේ. එතකොට එතනදී ඒ දඩුවම ඒ හදවත දැන දඩුවමක් අල්ලාහ් තාලා දෙනවා.